හැමදාම බණ අහන්න ආස අම්මලා තාත්තලා අයියලා අක්කලා මතකෙතිව සදහම් අම්මා YouTube නාලිකාව subscribe කරන්න. චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්ණාති පදාති. ඕන් ඡන්දේ දාන්නලු. ඡන්දේ දාන්නලු නේද? චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්ණාති පදාති. කාටද ඡන්දේ දාන්න කියන්නේ? ඈ? මේ ඉන්න ගොර හැඩියන්ටද? නෑ පළවෙනි වීරියට ඡන්දේ දාන්නලු ඈ සන්තෝෂයෙන් නැවත සතුටින් බලමින් ඡන්දේ දාන්නලු නොකරපු පව් නොකරම ඉන්න පාවිච්චි කරන්නලු ඡන්දය ජීවිතේ නොකරපු පව් ඉතුරු වෙලා තියෙනවද? පව් ඔක්කොම ඉවරද කරලා? නෑ අපිට පෙවුනට ඕක පව්කාරයා කියලා කිව්වට කියන එක ඊට වඩා පව්කාරයා. අර එක ගතියක් දෙහා බලලා තමයි පුතා මේ පව්කාරයා කියලා කියන්නේ. සමහර විට 365 දවසේම බොන හින්දා ඌ පව්කාරයා. හැබැයි අම්මට උපස්ථාන කරන්නේ ඌ. තාත්තට උපස්ථාන කරන්නේ ඌ. ගමේ පන්සලට දානේ දෙන්නේ ඌ. අම්මව සිල් ගන්න එක්කන් යන්නේ ඌ. මේ මන් දන්න සත්‍ය සිද්ධියක් කියන්නේ. ව්‍යාපාරිකයෝ දෙන්නෙක් ඉන්නවා. යාන වාහන ඕන තරම් තියෙනවා. අර අවිවාහක බේබදු යයි සම්මත කොල්ලා පුට් සයිකලේ ලැගිජ් එකේ අම්මාව තියාගෙන සිල් මල්ලත් එල්ලාගෙන ඉස්සරහා පන්සලට පදිනවා බයිසිකලේ. සිල් පවාරණය කළාම බයිසිකලේ ගිහිල්ලා අම්මව තියාගෙන අරන් එනවා. ඇගේ සියලු කටයුතු කරලා දෙනවා. හැබැයි ධන කුවේරයෝ වෙච්ච ඇත්තෝ එවුන් දිහා බලන්න. උන් බලනවා උන්ගේ ගෑනු දිහා. ඔව් මේ මෙතන ඉන්න පිරිමිත් බහුතරයක් එහෙම තමයි මේ හිටියත්. උඹේ අම්මා දිහා බලන්නේ නැහැ උඹේ ගෑණි. පැදකුණු කරනවා වටේ කැරක් ඔළුව කහ. ඔව් තුන් රවුමක් පැදකුණු කරලා යන්නේ. ගමනක් යන්න වෙච්චාම ආවලාගේ මෙහෙම එකක් තියෙනවා මං ගිහිල්ලා එන්නද කියලා අහන්න ගෑණි වටේ මෙහෙම යන්නේ පුතා. මෙහෙම නීච හිඟන්නෝ જાතියක් ඉන්නවද? මොකද්ද එකකින් හම්බුනේ? මේ ලෝකේට අම්මා කෙනෙක් දරුවෙක් බිහි කරලා ඒකව නිර්මාණය කරන්න ගන්නා උත්සාහය මේ හැම ගෑණියක්ම දන්නවනේ. මේ හැම ගෑණියක්ම දන්නවා. හැබැයි ඒ ගෑනුකම තියාගෙන ඒ මව්කම තමා තුළම තියාගෙන තමන්ගේ මිනිහා වදාපු අම්මාට තලනවා නම් මේකිට යන්න අපායක් තියනවද අය? නිරයක් අය තියනවද? නෑ. හැබැයි ඔක්කොම ශික්ෂාකාමී බෝසත් සුදට සුදේ ඇඳගත්ත පිරුවට ලාපු විසාකා කුලගන පරපුරේ. ඔව් විසාකා කුලගන පරපුරේ කියලා හිතේ. පත්තිනි අම්මගේ දුවලා ටික මේ ඉන්නේ. ඔව් පතිවෘතා සීලයෙන් සන්නද්ධ පත්තිනි අම්මාගේ දුවරු ටික. එතකොට අර කාමර ඇත කියලා තියෙන ඒ වාගේ කවුද ඉන්නේ? ඒ කියන්නේ මේ කොළඹ පාරේ යන්නේ ඔක්කොම නිදි කිරා වැටි යන්නේ බුදියන්න. වැටිච්ච ගමන් බුදියන්න. නිදි මතයොම නෙන්නේ මේකේ. වල් જાතිය. ඒ වුණාට අපි හැම වෙලාවෙම හිතනවා පුතා මාව කාටවත් පේන්නේ මම මේ රංගපාන එක මං ලෝකේ වහලා තියෙන්නේ. ඔබ හිතනවා ඔබ ලෝකේ වහලා රංගපාන්නේ කියලා. නෑ එහෙම රංගපාන්න බෑ. ගහකොළටත් ඇස් තියෙන හින්දා රහසිගතව යයි හිතා වැරදි කරන්න එපා කියලා සින්දුවක තියෙනවා නේද? ඒක තමයි ඇත්ත. මේ ගහකොළටත් ඇස් තියෙන හින්දා රහසිගතව කියලා හිතලා වැරදි කරන්න එපා. පේනවා ලෝකෙට. සත්‍යයට පේනවා. ඔබට මූණ දෙන්න වෙනවා. ඒ දවසට පැරදිලා ඉවරයි. කරන කලට පව් මීරිය මීසේ.
කරන කලට පව් මීරිය මිසේ විඳින කලට දුක් දැඩි වේ ගිනිසේ හැඳින මේ පව් දුරාලන උපදේසේ නුදුන මනවි තුන් දොර අවකාසේ හිත කය වචනේ කියන තුන්දොරම සම්බර කරගන්නලු මිහිරි වගේ සිතා මේ කරන ඒවා දැවෙන්න ගත්තාම දැනෙන විපාකයේ ආදීනව දිහා බලලා වරදේ ආදීනව දිහා බලලා ඔබේ හිත කය වචනේ සම්බර කොට සුගම ගමනකටම වීරිය කරන්න මේ දුස්සීල අසීලාචාර පාපයෙන් වැසී ගිය ගිනිගත් ලෝකේ අතරමන් නොවි අපි උත්පත්තියෙන් ඔක්කොම පිරිසිදුයි මේ චූටි පැටව පිරිසිදුයි ඒ නිසා තමයි මේ පැටවුන්ට සිල් දෙන්න කියන්නේ මේ පැටව සීලේම තියන්න කියන්නේ අපිම තමයි උඹ පටලවන්නේ රාගික කෙලස් බර ලෝකේ සුදු මාත්‍යා මම සිල් බින්දින බව පෙන්නන්න සුදු මාත්‍යා ගෙදර තියනවා නේද අප්පච්චිලා අම්මලා ගාව ෆෝන් තියනවා නේද මයි පුතා ඒවා අල්ලලා නැද්ද තියෙනවා ඒවා ඔබලා නැද්ද ඔබලා තියෙනවා ඇයි එබුවේ ඈ ඉස්කෝලේට කෝල් ගන්න නෑ දිසාපති කාර්යාලයට කෝල් එකක් ගත්තද නෑ පොලිසියට ගත්තද නෑ එතකොට එබුවේ කාටූන් ගහන්න සහ ගේම් ගහන්න නේද කාටූන් බලන්නයි ගේම් ගහන්නයි මේ දෙකෙන්ම මයි පුතාට ඇති වැඩේ බොරුනේ දෙකම ඇස් රවට්ටන හිත රවට්ටන බොරුවක් කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන සිල්පදේ බින්දෙනවා සිල්පදේ බින්දෙනවා මේ වයසෙන් ඊට පස්සේ මේ ළමයි එකට ඇබ්බැහි වෙනවා ඇබ්බැහි වෙලා ඉස්සරහට යන්න කාටූන් වලින් නතර වෙනවද නෑ අර තනමල් විල එක ගෑනු ළමයාව 20 දෙනෙක් ඉස්කෝල ළමයි මහත්තයා අපි චූටි කාලේ හීනකින්වත් ඇහිලා පෙනිලා දැකලා තියෙන ඒවද මේ බලන්නකො ඈ මේක බෞද්ධ රටලු සිංහල සංස්කෘතිය තියෙන පින්වත් රට පාලකයෝ හරි කෑ ගහ කියනවා අපිට දීපියව අපි තමා හදන්නේ මෙච්චර කල් මෙව මොකද කෙරුවේ මේකට මේ ඈ මෙච්චර කල් මොකද මේ කරලා තියෙන්නේ නැවතිලා තියෙන තැන අපි දැන් ඉන්න මේ වර්තමානයේට එනකොට අපි දැකපු නානා පාට වලින් නානා පුජ්‍යල චරිත ගෙනාපු පාලනය නෙමේ නේද ඒ පාලනයේටම පවන් ගහපු ස්වාමින් වහන්සේලාත් ඉන්නවා ඔය කරුමෙත් එක්ක යන්න අපායට ගිය දවසක බලපාලා ඉස්සරහින්ම ඉන්නේ කවුද කියලා ඔව් ඉස්සරහින්ම අපායෙත් ඇති ස්වාමින් වහන්සේලා කණ්ඩායම් ඊළඟට ඇති දේශපාලඥයෝ ඊළඟට ඇති රාජ්‍ය සේවකයෝ ඊළඟට ඇති මාධ්‍යවේදියෝ ඊළඟට ඇති ලංකාවේ කාන්තාවෝ ඊළඟට ඇති අනිත් පුරවැසියෝ ඔව් අපායේ එහෙම තමයි ඉන්නේ පෙළ ගස්සලා තියන්නේ එහෙම ඇයි මම ඔය කියපු කණ්ඩායම් පහ පුතා වගකීම් අතහැරපු අය ස්වාමින් වහන්සේලා පාලකයෝ රාජ්‍ය සේවකයෝ මාධ්‍යවේදියෝ කාන්තාවෝ මේ අය තමයි මේ රට හසුරුවන්න ඉන්න උතුම්ම කණ්ඩායම් පහ. ඒ උතුම්ම කණ්ඩායම් පහම තමන්ගේ භූමිකාව කරන්නේ. තමන්ගේ භූමිකාව රංගපාන්නේ. තමන්ගේ භූමිකාව ක්‍රියාවෙහි නම්වන්නේ. ඒ නිසා මුළු ලංකාවම ගරා වැටුණා. විනාශ වුණා. ආගම දහම ජාතිය කුලය ගෝත්‍රය ප්‍රවේණි ආර්ථිකය සෞඛ්‍ය අධ්‍යාපනය පරිසරයේ සමාජයේ මේ සියල්ලම කඩා වැටිච්ච තැනකටපත් වුණා. ඒ හින්දා අවබෝධයෙන් දැන් හරි කමක් නැහැ. අපට ඉතුරු වෙච්ච යමක් නැත්නම් ඒක ආරක්ෂා කරන්න, රැකගන්න වීරිය කරන්න ඕන. ඒකට ඡන්දේ දාන්න මොකද්ද? නොකල පව් නොකරම ඉන්න වීරිය කරන්න. නොකල පව් තමයි නොකරන්න ඕන.
එතකොට ස්වාමීන් වහන්සේ කළපා. එව්ව තිබ්බා වයි. ඒවට පස්සේ මොනවා හරි කෙරුව හැකිනේ. ඒවට පස්සේ මොනවා හරි කෙරුව හැකි. ඉස්සර වෙලා නිමන්න ඕනේ. ඇවිලීගෙන එනවා නම් පුතා ඉදිරියට ඒ පැත්තේ තියෙන ටික රැකෙන්න හරි මෙතනින් එහාට නිමන්න එපා. පිච්චිච්චා. ඒවා හදන්න පුළුවන් ඒවා හදා ගන්නවා, අයින් කරන්න පුළුවන් ඒවා අයින් කරලාම දානවා. නැවත ගොඩ නගන්න ඕනේ ඒවා නැවත ගොඩ නගනවා. ඒක පස්සේ කෙරුව හැකි. ඉස්සෙල්ලා කරන්න ඕනේ මේ දැවිගෙන එන එක නවත්තන්න ඕනේ. අනිත් ටික දැවෙන්න ඉස්සෙල්ලා. ඒක නවත්තාගෙන එතනින් එහාට අපිට කරන්න තියෙන ටික කරන්න ඕනේ. ඒ ටික තමයි මේ ටික. කොයි ටිකද? දෙවෙනි වීරිය පුතා. uppannānaṁ pāpakānaṁ akusalaanaṁ dhammānaṁ pahānāya චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්ණාති පදහති. මොකද කරන්න කියන්නේ? දෙවෙනි වීරිය වඩන්නලු කරපු පව් සම්පූර්ණයෙන්ම නවත්තන්න. ඒකට දෙන්නලු ඡන්දේ. කරපු වැරදි සම්පූර්ණම නවත්තන්න ඡන්දේ දාන්නලු. බලන්නකො ලස්සන. චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්ණාති පදහති. අලුත් ආරම්භයක් අරන් හිතේ දැඩි කැමැත්තෙන් ඡන්දේ පාවිච්චි කරලා කරපු වැරදි සපුරාම නවත්තලා දාන්න වීරිය කරන්නලු පුතා. පේනවද කරපු වැරදි? කන විදලා කොණ්ඩේ පාට කරලා ඇවිදින ගිනි යව්වේ හිල් බාට ගල් තැලුම් මතුණු තාර වලින් වැව්වේ 550 ජාතකයම උන්ටයි බන කිව්වේ පොළවටත් වැඩිය බර උම්මයි මිනියට කර ගැහුවේ. අපේ ස්වාමීන් වහන්සේ කෙනෙක් ලියලා තින්න ඔය සින්දුව බලන්න. ලස්සන බලන්න. විසිකණ්ඩේ උන්නේ. පව් තියෙනවා. කරපු පව් තියෙනවා. කරපු වැරදි තියෙනවා. ඒ වැරදි බලන්නකෝ සරලයිනේ. ඒවා මහා බරපතල අපරාධද? නෑ උගේ කන විදලා කොණ්ඩේ පාට කරලා ඔය නැති බැරිකමට ගිනි සූකුළු අවුවේ මොකක් හරි වැඩක් කරලා එදිනෙදා ජීවත් වෙන කොල්ලෙක්. කරපු බරපතල වරදි දෙක මොනවාද මේ පෙන්වන්නේ? කන විදලා කොණ්ඩේ පාට කර. හැබැයි උගේ උදාහරත්වය පොළවට බර කාලකන්ණියෝ මෙව් මහ පොළවටත් දරා ගන්න බෑ මෙවුන් කියනවනේ. කිව්වට මිනියට කර ගහලා තියන්නේ කවුද? මිනියට කර ගහලා තියන්නේ ඌ. මල ගෙදර වැඩ ටික කරලා තියන්නේ ඌ. ඔයාලට තියෙනවද මන්නාදාර සමිතිය? ඇති නේද? ඇති. ලංකාවේ තියෙන ප්‍රබලම සමිතියලු ඒක. අහිකුන් ටික මේක ඒක. හැබැයි ප්‍රබලම සමිතිය ඒකලු. හොඳට බලාගෙන ඉන්නකෝ ඔය මරණාධාර සමිතියේ මලගෙමක් වෙච්චාම සභාපතියා මොකද කරන්නේ මල ගෙදර? ලෙජර් දිහා බලාගෙන ඌ ඉන්නවා මේම. ලෙජර් ලේකම් අලවනවා කොලේ ලිස්ට් එක දාලා. අර වැඩේට මෙව් මේ වැඩේට මෙව් මේ වැඩේට මෙව් තනියට බුදියන්නේ මෙව් ඔක්කොම එහෙම දානවා. අවසානයේ කෙටියෙන්ම කිව්වොත් ඔය මරණාධාර සමිතිය මොකක්ද දන්නවද කෙරුවේ? රුපියල් 50000ක් දීලා ලක්ෂ 1කමාරක් අර මිනිහා ගෙදරින් කාලා යනවා. මරණාධාර සමිතිය උන් ටික වට වෙලා අප්පච්චි ඇත්තම කතාව මේක. මරණාධාර සමිතිය ඔක්කොම ටික වට වෙලා අර මල ගෙදර වෙච්ච මිනිහාගේ ගෙදෙට්ට 50000ක් දීලා 1,50,000කවත් මෙවුන් කනවා. කාලා යනවා. අර මිනිහාගේ දුක තුනී කරන්නලු ආවේ. අරකව මරලා යන්නේ පණ පිටින්. පුවක් ගෙඩියක් රුපියල් 40යි. පුවක් ගෙඩියක් රුපියල් 40යි. ඌට බුලත් පුවක් ගන්නම රුපියල් 50000 මදි. බුලත් පුවක් ගන්නම මදි. සමිතියේ උන් එනවා, කැරකෙනවා, පිටිපස්සට යනවා, තේ හදා ගන්නවා, සීනි තේ කොළයි
වතුරයි කලවම් කෙරුවා. ගැහුවා අඩියක් තේ. ඉස්සරහට ආවා බුලත් පුවක් හුණුදුම් කළ ඇඹරුවා. එතනත් ගැහුවා වඩියක්. ඊට පස්සේ මුළු මිදුලම රතු පාට කෙරුවා. මෙව මල පහ කෙරුවා අර ගෙදෙට්ට ගියා යන්න. ආයෙනවා කැරකිලා රවුමා. ඔව් සමිතියේ ඉන්නේ. උදේටත් එහෙන් කෑම, දවල්ටත් එහෙන් කෑම, රාටත් එහෙන් කෑම. මුළු ගමම අර කව කාලා මිනිහ වල දාලා පැනලා ගියාම අනේ වෙච්ච දෙයක් කියලා හිතෙනවා. වෙච්ච දෙයක් හෙන ගැහුවා වාගේ පුතා. අර ගෙදෙට්ට හෙන ගැහුවා වාගේ. මරණාධාර සමිතිය. ඕක හැදුවෙත් පුතේ වල දාන්නවත් මිනිහෙක් නැතුව ගියා. සමගියක් නැති හින්දා වලදා ගන්නවත් එකෙක් නැතුව ගියාට පස්සේ තමයි වලදා ගන්නවත් ඉන්න සමිතිය හැදුවේ. ඒ දවසටවත් වැඩ ටික කරගන්න උදව්වට වලක් කපා ගන්නවත් එකෙක් නැති හින්දා වල කපා ගන්න තමයි මේ නවත්ත ගත්තේ සමිතිය. දැන් මේ සමිතිය මහාධිකරණය වාගේ දඩ ගහලා මිනිස්සු අල්ලලා තියාගෙන මේ රාගික කෙලස් බර ලෝකයේ පුතා දඩ පිට දඩ ගැහුවත් වද පිට වද දුන්නත් මෝඩයාට තේරෙන්නේ නැහැ පුතා. මෝඩයාට තේරෙන්නේ නැහැ. ඔව් සමාජ විද්‍යාවට උගන්වනවා මං ගියා බලන්නත් ෆ්‍රාන්සේ තියෙනවා වැරදිකාරයන්ට දඬුවම් කරපු තැන්. හොරකම් කරන අයව ගෙනහිල්ලා විශාල ග්‍රවුන්ඩ් එකක් තියෙනවා. ග්‍රවුන්ඩ් එක වටේට අඩි 30ක් 40ක් උස තාප්පයක් බැඳලා තියෙනවා. තාප්පේ වටේටම පුටු 3-4000ක් තියෙනවා. මිනිසුන්ට නරඹන්න අර තටාකේ ඇතුලේ හොරාට වෙන දේ කූඩු ඇතුලේ දාලා තියෙනවා. ඒ තාප්පේ වටේට ගෙවල් හදලා ඇතුළට බින් ගෙවල් එව්ව ඇතුලේ ඉන්නවා සිංහයෝ, ව්‍යාග්‍රයෝ, දිවියෝ, මිනි කන බල්ලෝ එව්වගේ දාලා ඉන්නේ. ඊට පස්සේ අරුන් වරිනවා 2-3 දෙනෙක්. අර මිනිහා කෑ ගගහ මුළු රවුමම දුවනවා. අක්කර 5-6ක මේ ග්‍රවුන්ඩ් එකේ දුවන්න පුළුවන් දරුන් එක්ක. දුවන්න බෑ පුතේ. පන පිටින්ම මෙහෙම යද්දි කෑලි කඩා ගන්නවා. මෙහෙම කෑලි කඩාගෙන කාලා මිනිහා වැටෙනවා. අමුෙන්ම ඒ අතට මේ අතට ඇදලා මිනිහව කෑලි කරලා කාලා දානවා. මිනිස්සු විස්මයෙන් බලාගෙන ඉන්නවා. විස්මයෙන් මෙහෙම නැගිටලා බලාගෙන ඉන්නකොට සාක්කුවේ තිබ්බ පර්ස් එකට ගහලාලු පිටිපස්සෙන් පුතා. හොරකමට දෙන දඬුවම අර තියෙන්නේ. හොරකමට දෙන දඬුවම අර පෙන්නන්නේ පුතා අමුෙන්ම සත්තු කඩාගෙන කනවා මරනවා. ඒ අතරේ සාක්කුවේ පර්ස් එකට ගහලා මෝඩයන්ට දඬුවම් වලින් පුතේ බෑ. මෝඩයන්ව ප්‍රඥාවන්තයන් කිරීමෙන් පමණයි වැරදි නවත්තන්න පුළුවන්. එහින්දා වරද වරදක්මය කියලා අවබෝධ කරගත්ත දවසට ඒ වරදෙන් අත මිදෙනවා මිසක් නැත්තම් පුතේ තහංචි බන්ධන දාලා මිනිස්සුන්ව නවත්තන්න පුළුවන්ද? බෑ. එහෙම නැවැත්තු හැකි සත්තුන්ව. හැබැයි මිනිහව බෑ. ඇයි? මිනිහා අතීතයේ වර්තමානයේ අනාගතයේ කියන තුන්කල් දක්නා නුවණින් මේ ලෝක ධාතුවේ තියෙන සම්පත් පාවිච්චි කරලා උපක්‍රමශීලීව නිර්මාණශීලී ගමනක් යනවා. මෝඩයා නිර්මාණය කරනවා විනාශයට, ප්‍රඥාවන්තයා නිර්මාණය කරනවා යහපත පිණිස. මිනි මරන්නනේ උපක්‍රම පාවිච්චි කරන්නේ මෝඩයා. හොරකම් කරන්න උපක්‍රම පාවිච්චි කරනවා මෝඩයා. නේ? කෙනෙකුට හානියක් කරන්න, විනාශයක් කරන්න උපක්‍රම පාවිච්චි කරනවා. හම්බ කරන්න උපක්‍රම පාවිච්චි කරනවා මෝඩයා. වැලි ගොඩ දානවා, පස් කපනවා, ගස් කපනවා, සත්තු මරනවා, මංකොල්ල කනවා, පාතාලේ හොඳයි කියලා තෝර ගන්නවා. කෝටි ගණන් සල්ලි හම්බෙනවා. ඒ හින්දා ඇමතිතුමත් මස්සිනා වාගේ, ජනාධිපතිත් මස්සිනා වාගේ. පාතාලේ ආයත එහෙමනේ වරප්‍රසාද නේද? ඒගොල්ලොමනේ හැදුවේ. ඒක දන්නේ මාව මරන්නෙත් මේකමයි කියලා. දන්නේ නේද? දන්නේ.
ඔය මැරිච්ච පාතාලේ අය කවුද මැරුවේ? පොලිසියෙන් කියලා කියයි. මැරුවේ පොලිසියෙන් කියලා කියයි. පොලිසියෙන් එහෙම මරන්නේ. පොලිසියට තියෙන නියාමයක්. විනයක්. ඒක මත ඉන්නේ. අහරෙන් එන නියමය මත මෙහි ක්‍රියාත්මක වෙන්න තියෙන්නේ. ඒවා තමයි ඔය තියෙන්නේ. ඒ හින්දා පින්නතුනි මේ රට වෙනස් කරන්නට ඔබ වෙනස් වෙන්න. ඔබ වෙනස් වෙන්නට වඩන්න වීරිය මෙච්චර කල් කරපු වැරදි ටික ඔබ දන්නවා. පුජ්‍යලයක් හැටියට, පවුලක් හැටියට, ජාතියක් හැටියට, ආගම් ලබ්ධිකයෝ හැටියට විශේෂයෙන් බෞද්ධ දර්ශනය අනුගමනය කරන බෞද්ධයෝ හැටියට ඔබ මේ දෙරණේ කළ වැරදි ඔබ දන්නවා.